වෙනද වගේම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ Blog Cloud YouTube channel එකට. ඉතින් ඔන්න අද මම මල් වීඩියෝ එකක් නෙමෙයි අරගෙන ආවේ. පළතුරු වීඩියෝ එකක් තමයි ගෙනාවේ. ඉතින් අපි හැම කෙනෙක්ම ආසයි මල් වගේම පළතුරු ගස් ඉන්දන්න. මටත් ඉතින් ආසාවක් ආවා පළතුරු ගස් ටිකක් ඉන්දන්න. ඒවයි පළදාව එනකොට ගොඩාක් සතුටුයි. ඉතින් අපි ඉස්සරහට බලාගෙන යමු මොනවද මගේ ගෙදර තියෙන පළතුරු ගස්. එතකොට මම අද මොනවද ඉන්දන්නේ පළතුරු ගස් කියලා. ඉතින් එකතු වෙන මගේ channel එකට එක්ක එතකන් මෙන්න මේ මල් ටික බලාගෙන යමු. මම අද ඔයාලව එක්ක අරගෙන ඇවිල්ලා තියෙන්නේ තුන්කම තියෙන පළතවානකට. මේකේ මල් වගේම මල් නම් ගොඩක්ම නැහැ. මල් සාමාන්‍ය ගානට තියෙනවා. මල් වලට අමතරව පළතුරු ගස්, එතකොට අපි සෙවණ සඳහා ඉන්දන ගස්, ඒ හැම දෙයක්ම තියෙනවා. ඉතින් මේ ඔයාලා කවුරුත් දන්නේ චෙරි. ඉතින් අපිට මේවා කන්නත් දුන්නා. ගොඩාක් ගහේ හැදිලා තිබ්බා. ඊට පස්සේ අපිට මේවා කන්නත් දුන්නා. ඉතින් මෙන්න මේ වගේ මල් ගස් තියෙනවා. මේක නම් ගොඩක් ලොකු වෙනවා මේ මල් ගහ. ඒකත් ගොඩක් ලස්සනයි. ඊට පස්සේ දැන් ඔන්න ඔය විදිහට අපි යන්නේ මේ එක එක පැල තියෙනවා. මේ චෙරි ගස් නම් මාරම ලස්සනයි. ඉතින් මම ඒක නිසාම පැල දෙකක් අරගෙන ආවා. ඉතින් ඔන්න ඔය විදිහට දැන් අපි පැල තවාණෙන් ගොඩක් පැල අරගෙන ආවා. ඔන්න දැන් මම චෙරි ගහ ඉන්දන්න තමයි හදන්නේ. ඉතින් මේ විදිහට හොඳට වලට පෝර දාලා කොම්පෝස්ට් තමයි දාගන්නේ. ඉතින් ඒ විදිහට ඔන්න එක චෙරි ගහක් මේ ගේ පිටි පැත්තේ මම ඉන්දන්න මෙතන තමයි හදන්නේ. මේකේ මලෙත් මාර ලස්සනක් තියෙනලා දම් පාටක් එක්ක මාරම ලස්සනයි. ඉතින් මේකේ ගෙඩි හැදිලා රතු පාටින් ගහ බර වෙනකොට ගොඩාක් ලස්සනට තියේ. ඉතින් ඉක්මනට පළදාව දෙන්න කියලා ඔන්න මම කියනවා. ඔයාලට මතක ඇති මේ පොපි මල් ටික මං වෙල පැත්තෙන් තියලා තිබ්බේ. එතන ගොඩාක් අවුව තියෙන නිසා මේ මල් ටික මේ කියන්නේ සැරවුවට එච්චර රොත්තු දෙන්නේ නැහැ වගේ. ඒක නිසා මං මේ පැත්තෙන් තියුවා. ඉතින් හරි. දැන් අපි ඉඳන් හදන්නේ මේ අපේ අනිත් චෙරි පැලේ. මේක ගේ ආයනේ වගේ තමයි. ගේ ඉස්සරහ පැත්තේ ආයනේ වගේ තමයි ඒක ඉඳන් හදන්නේ. ඉතින් මෙතනත් ගෙඩි හැදුණු මේව ලස්සනට තියෙයි. මේ ඔයාලා කවුරුත් දන්න රත්නමාලු. ඉතින් රත්නමාලු පැලයක් මම අපේ ගෙදරින් තමයි ගෙනාවේ. ඉතින් මේක මෙතන හිටවල තියෙනවා. මේ peer ඔයාලට අපේ ගෙදර peer ගස් පොඩි කාලේ ඉඳන්ම බලා ගන්න පුළුවන් කොහොමද ලොකු වෙලා ඒක පළදාව දුන්නේ කියලා මගේ කලින් vlog වල. ඉතින් ඔය විදියට මේ ජම්බු ගහ නම් මම ආස්පල්ලා ගෙදර එනකොට තිබ්බා. මෙහි අම්මලා හිටවපු එකක්. ඉතින් ඒකෙත් අපිට ලොකු පළදාවක් දෙනවා. මේ පිනි ජම්බු නෙවෙයි අර නිකන් ජම්බු. ඉතින් ඊට පස්සේ තියෙනවා කටු අනෝද. කටු අනෝද කියන්නේ මම ආස නැහැ. නමුත් මාරම ගුණදායක පළතුරක්. ඉතින් මම මෙහාට එනකොට මේ පැලේ පොඩි දැන් ගොඩක් ලොකුයි. අපිට පළවෙනි පළදාව තමයි අර ඉස්සෙල්ලා මම පෙන්නුවේ. ඔන්න ඔය විදියට අපි ජැම්සන් ගහකුත් පැලතවාණෙන් ගෙනාවා. ජැම්සන් වලටත් මම ගොඩාක් ආසයි. මේ ගෙඩි දම්පාට නම් පුදුම රසක් තියෙන. ඉතින් ඒකත් මෙතන හිටව ගත්තා. ඊට පස්සේ අඹත් මෙන්න මේ විදිහට අපේ ගෙදර ඉස්සරහා ලොකු ගහක් තියෙනවා. මේකත් ඉස්සර හිටවපු ගහක් අස්මල්ලායි තාත්තලා. ඉතින් ඒකෙත් මේ සීනි අඹ ගහක් රටාඹත් කියලාත් කියනවා. ඒ විදිහට ඉතින් ඔන්න මම අපේ අඹ ගහත් ඔයාලට පෙන්නුවා. දැන් මේ අපි තව පැලයක් හිටවන්න හදන්නේ මේ විදිහට. මේක මගුල් කරඳ ගහක්. ඉතින් කරඳ ගස් වලින් ගොඩක් සිසිලසක් වගේම ලොකු යවණක් තියෙනවා. ඒක නිසා අපි මේන් ගහකුත් හිටෙවුවා. ඉතින් ගොඩක් ලස්සනට ඒක හැදුනම මෙතන ගොඩක් ලොකු යවණක් ඒවි. ඒ වගේම සිසිලසකුත් එනවා. ඔන්න ඉතින් මගුල් කරඳ පැලේ අපි මෙතනින් හිටෙවුවා.
ගඩිගුඩන් කියන්නේ මං ගොඩාක් ආස පැලයක්. ඉතින් ඒ පැලේ අපි ගෙනල්ලා හිටෙව්වා ඇලායිනේ මේක තෙතමනය ඕන නිසා අපි පැලේ මෙන්න මෙතන හිටෙව්වා. ඉතින් මේක බත් පැලයක් නිසා මං හිතනවා ගොඩක් කල් යන්න කලින් පළදාව දෙයි කියලා. මේකත් තව පැලයක්. මේකේ නම නම් මට මතක නැහැ. මේ අපේ අනිත් කරඳ පැලේ. ඉතින් ඒකත් අපි එතනම හිටෙව්වා. මේ මාරම ලස්සන ඒකත් ලොකු වෙලා හැදෙනකොට. අමතක කරන්නම් බැරි පළතුරක්නේ රඹුටන්. ඉතින් මේ රඹුටන් පැලේ අපි හිටවපු එකක් නෙවෙයි. මේක අපි කාලා ඇට දාපු එකකින් ඉබේ හැදිච්ච පැලයක්. ඒ වුණාට බලන්න මේක හිටවපු පැලයක් වගේ හරිම ලස්සනට හැදිලා. ඉතින් මම ඒකත් ඔයාලට ඔන්න පෙන්නුවා. මේ ඊළඟට තියෙන ඔයාලා කවුරුත් දන්න අපේ ඇඹරැල්ල පැලේ මගේ කලින් බ්ලොග් බලපු අය නම් මේක දන්නවා. ඉතින් මේක දැන් ගොඩාක් කල් අපිත් එක්කම ඉන්න පැලයක්. කුරුඳු පැල ටිකකුත් අපි එතනින් ගෙනාවා. ඒ වගේ ශාකත් එතන තියෙනවා. ඉතින් වෙලා අයිනටම වගේ මේ විදියට කුරුඳු පැල හිටවුවා. අපේ පැත්ත සාමාන්‍යයෙන් රස්නේ නිසා හැදෙයිද දන්නේ නැහැ. ඒ වුණාට මෙතන අර වෙලා අයිනත් එක්ක වගේ නිසා සිසිලසක් එන නිසා අපි මෙතනින් හිටෙව්වා. ඉතින් ඔය හවස ඔයාලා ගොඩක් ආදරේනේ කුඹුර බලන්න. ඉතින් ඒක නිසා ඔය හවස් යාමේ මං ඒකෙන් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා ඔයාලට බලන්න. නැසි පැල ටිකත් ටික ටික ලොකු වෙගෙන එනවා. අද මාරම විදියට හුලඟක් තිබ්බා. ඔය බලන්න ගහ බදාගෙන ඉන්නවා අර කරඳ පැලේ. මේකටත් කියන්නේ කරඳ කියලා නේද? මේ කහ කරඳ. ඉතින් මගේ කපුරු මල් ටික, එතකොට මගේ දේකෝඩ්ලු මල් ටික. ඉතින් එයාලත් පෙන්වන්න නැතුව බෑනේ. ඔන්න ඔය විදියට සුදු පාට කපුරු. ඉතින් ඒ හැමදේම මම මේක කප්පාදු කරන නිසා හැමදාම මට මල් දෙනවා. ඉතින් මෙයාලත් බලාගෙන යමු. දියකෝල්ඩු කියන්නම් ඇත්තටම පිස්සුවක් තමයි. මම මේ දවස්වල දැන් සමහර ගස් ගොඩක් වයසට ගිහිල්ලා ටික ටික කෑලි කඩලා ඉඳනවා. ඉස්සරහට ඒ ටිකත් මම ඔයාලට පෙන්නන්නම්. මේක ජෑම් පෙර. ඔන්න අපේ ගෙදරත් ජෑම් පෙර ගහක් තියෙනවා. දැන් ඒක ගොඩක් උස ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේකෙත් අපිට තව ටිකක් උස ගිහිල්ලා ගහ ලොකු වුණාට පස්සේ හොඳ පළදාවක් ගන්න පුළුවන් වෙයි. ඉතින් මම ගොඩක් ආසාවෙන් ඉන්නේ එයා අපිට පළදාව දෙනකම්. එහෙනම් අලුත් vlog එකක් අරගෙන ආය හමු වෙමු. එතකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න.